සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජනතාව නිර්භීත තීන්දුවක් ගත්තා මේ හෙම්බත් වීම අවසන් කරලා මේ විනාශකාරීත්වය අවසන් කරලා ජාතික ජනබලවේගයේ අතට බලය මාරු කරන්න තීරණයක් ගත්තා. ඒක සාමාන්‍ය තීරණයක් නෙවෙයි. 2019 දී 3% තිබුණු දේශපාලන ව්‍යාපාරයක් ලංකා ඉතිහාසයේ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව නියෝජනය කරන ආණ්ඩුවක් බවට පරිවර්තනය කළා. ඒ විතරක් 2019 3න් 2ක් තිබුණු ලක්ෂ 69ක් තිබුණු අය 2.5ට බැස්සුවා. සරල නෑ මේක. දීර්ඝ කාලයක් රට පාලනය කරපු දේශපාලන ව්‍යාපාරයන්ට පාර්ලිමේන්තුව 80ක් හිමි නොවන තරමට මේ රටේ ජනතාව පාඩමක් ඉගෙනුවා. ඒක විශාල දේශපාලන හැරවුමක්. දැන් මනිනවා ඒ අයද හොඳ මේ අයද හොඳ කියලා මම දැක්ක ගන්නවා. හොඳ මනින් දෙකයි තියෙන්නේ. ලක්ෂ 69 2.5ට බස්සපු අයද දක්ෂ. දීර්ඝ කාලයක් රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන ලකුණිනුත් බැරුව එහෙන් එල්ලිලා ඇවිල්ලා එක්කෙනෙක් දෙන්නෙක් ඇතුළට දාගත්තු ඒකද දක්ෂ. 3 හිටපු ව්‍යාපාරයක් මේ රටේ සුවිශේෂීම බලයක් අත්පත් කරගත්තු ජාතික ජනබලවේගයේ කණ්ඩායමද දක්ෂ. එඳ අපි අතට මේ බලය මාරු කරා. අපි දන්නවා මේ බලය අපි අතට දෙනකොට ජනතාව තුළ විශාල පණිවිඩයක් තියෙනවා අපිට බලය දීමේ. ඒ පණිවිඩය තමයි මොකද්ද? පැරණි දේශපාලන මුළුමනින්ම වෙනස් කරන්න යහපත් දිශාවට. අපේ ආර්ථිකය ගොඩනගන්න යහපත් දිශාවට. අපේ රටේ නීතිය විධානය ආධිපත්‍ය තහවුරු කරන්න රටේ ජනතාවට සාධාරණ වෙන පරිදි. අපේ රටේ ජාතික සමගිය නිර්මාණය කරන්න යහපත් රාජ්‍යයක් නිර්මාණය කිරීම අපේක්ෂාව. ලෝකෙ ඉස්සරහා කළු තිතක් බවට පත් වෙලා තිබුණු ලාංකීය රාජ්‍යය යලි ලෝකෙ ඉස්සරහා බැබලෙන රාජ්‍ය බවට පරිවර්තනය කරන්න. විදේශ සබත්තාවයන් ශක්තිමත් කරගන්න හොඳ රාජ්‍යයක් ගොඩනැගීම සඳහා තමයි අපිට මේ වරම දුන්නේ. අපි ඒක ඉතාම හොඳින් දන්නවා. මේ ජනවරමේ තිබෙන අපේක්ෂාව අපි දන්නවා. මේ ජනවරමේ තියෙන අරමුණ අපිට දන්නවා. කවුරුවත් එළියේ ඉඳගෙන අපිට ජනවරමේ අපේක්ෂාවන් නම් ඇඟිල්ලෙන් එන කියලා දෙන්න ඕනේ නැහැ. අපි මේ ජනවරමත් එක්ක සජීවීව ජීවත් වෙනවා. අපේක්ෂාවන් අරමුණු දිනපතා සීගන්නවා. දිනපතා. එතනින් පස්සේ මොකද අපි කරේ? අපේ පළමු අපේක්ෂාව තමයි මේ රට ගොඩනගන්න නම් පළමු කොටම ආර්ථික ස්ථාවරභාවය. ආර්ථික අස්ථාවර වෙමින් මූල්‍ය වෙළඳපොළ ආර්ථිකය පිළිබඳ විශ්වාසය බිඳවට්ටමින් ආයෝජකයන් ආර්ථිකය පිළිබඳ විශ්වාසය බිඳවට්ටමින් රටක් ඉස්සරහට යන්න බෑ.